හොඳේ අද අපි එකතු වෙලා ඉන්නේ 2025 ජූනි මාසේ. ඒ මාසේ 23 වෙනි සම්බර රාෂ්ට්‍රපති මුනියස්කේ යෝනි මාසේ. දැන් ටික පටන් අරගෙන තියෙන්නේ අද ඉතින් ගණන් හැදිල්ලක් තමයි තියෙන්නේ. හරි. බලමු ඔයාලට පහුගිය ඉගෙනගත්තු දේවල් කොච්චර දුරට මතකයිද කියලා. හොඳ ගානක් තියෙනවා. පහුගිය දවසක අපි කතා කරා. අයි ටයිප් එකෙම හම්බෙලා තියෙනවා. හොඳයි. උදේ පාඩම ඔයගොල්ලෝ 9 වසරේදී ඉගෙනගෙන එන එකක්. පහුගිය දවසක ප්‍රශ්න සාකච්ඡාවේදීත් මතක් කරා. එහෙනම් උත්තරේ හැදුවා දැම්මා. පටන් ගන්න. දැන් හදන එක නතර කරන්න. හරි. Zoom chat එක වැඩ කරන්නේ නැහැ. අපි බලමු Zoom chat එක මොකද්ද වෙලා දෙන්නේ කියලා. ඒ Zoom chat එක හරි හරි ඉන්නේ. හරි. දැන් Zoom chat එකෙන් දාන්න පුළුවන්. පොඩි ටෙක්නිකල් ඒරර් එකක් ඇවිල්ලා. පඩස් කරලා දාන්න බෑ. හරි. කාලේ වටින නිසා මම ටක් දාලා යනවා Zoom chat එකෙන් මේ මම WhatsApp එකකින් දාපු පළවෙනි දෙන්නගේම උත්තර බලන්න. එතන හරිනේ. අපිට දීලා තියෙන ප්‍රශ්නේ පුතේ අනුක්‍රමණයේ ඍණ 4ක් වෙච්ච දෙකේ බිඳුව ලක්ෂ්‍ය හරහා ගමන් ගන්නා වූ සරල රේඛාවේ සමීකරණය හොයන්න කියලා. අනුක්‍රමණයේ ඍණ 4යි දෙකේ බිඳුව හරහා ගමන් කරනවා. හොඳට බලාගන්න. දැන් ලියන්න කරන්න මොකුත් එපා. හරිද? දැන් ලියන්න කරන්න මොකුත් එපා. දැන් හොඳට බලාගන්න. හරිද? බලන්න. අනුක්‍රමණය ඍණ 4යි. ඒ වගේම දෙකේ බිඳුව හරහා යන සරල රේඛාවේ මොකද සමීකරණය කියන්නේ? මොකද කරන්නේ? අනුක්‍රමණය කියන්නේ m සමානයි ඍණ 4. හැමතිස්සෙම සරල රේඛීය ප්‍රස්ථාරවලදී අපි අනුක්‍රමණය කතා කරන්නේ m. අනුක්‍රමණය සමානයි m. හරිද? m කියන්නේ අනුක්‍රමණය. මේ දෙන්න x y අගයන් දෙකක්. මේ තියෙන්නේ ඒකේ සරල රේඛාවේ එක්තරා ලක්ෂයක කණ්ඩායම්. මේ x අගයක් මෙයා y අගයක්. හරිද? මෙයා x අගය මෙයා y අගය. y සමානයි mx ධන c දාලා ඉන්න ඉස්සෙල්ලා අයියේ. ඔයාලට c හොයා ගන්න ඕන. නේද? c හොය මෙහෙම එකක් දුන්නම ගානේ ටයිප් එක අඳුර ගන්න. මට හිමින් දරේ ගොඩාක් විස්තර කරලා කතා කරන්න වෙලාවක් නැහැ. පැය දෙකයිනේ තියෙන්නේ. ඒ නිසා අද ප්‍රශ්න පන්තිය එනවා. හරි? මේ සමීකරණයට දාන්න පුතේ y සමානයි mx ධන c ට දාන්න. ඇයි එහෙම දාන්නේ? ඇයි ඉතින් අනුක්‍රමණයකුත් තියෙනවා නම් මේ ලක්ෂයක් කරා යනවා කියන අන්තක්ඛණ්ඩයක් තියෙනවා. ඔයා c හොයා ගන්න ඕනේ. c කියන්නේ මොකක්ද? අන්තක්ඛණ්ඩ. e සමානයි අන්තක්ඛණ්ඩය. දැන් අලුතෙන් ආපු ළමයි මේවා දන්නේ නැති වෙයි. මේවා රෙකෝඩින් නැති ඉල්ල ගන්න පුළුවන්. දැන් කවුරු හරි මේ පාඩම දන්නේ නැත්නම් එයා අපේ ඇඩ්මින් පන්තියට සම්බන්ධ කරපු ඇඩ්මින් ඉන්නවා. එයාට කියලා LMS account එක හදාගෙන ඒක රෙකෝඩින් බලන්න. 9 වසරේ රෙකෝඩින් සෙට් එක 10 වසරේ ආයෙත් 10 වසරේ දරුවන්ට 10 වසරේ ජනවාරි නම් මේ වෙනකම් ගන්න හැම පාඩමකම රෙකෝඩින් එක ෆ්‍රී ගන්න පුළුවන්. ඒත් එක්කම 9 වසරේ අලුත් 2025 9 වසර තියෙනවා. ඒගොල්ලන්ට ජනවාරි නම් මේ වෙනකම් උගන්වපු හැම පාඩමකම රෙකෝඩින් ටික නොමිලේ 10 වසරේ අයට ගන්න පුළුවන් LMS account එක. එන්නේ 9 වසරේ රෙකෝඩින් වලදී මේ පාඩමේ මේක තියෙනවා. හැදීනේ y දැන් මේ y වෙනුවට දාන්න මේ y අගය. m වෙනුවට දාන්න මෙයා. මොනකී x වෙනුවට දාන්න මෙයා. හරිද? මම හිතන්නේ ඔය ප්‍රශ්නේ ගන්න. මට එමත් y කියන්නේ බිඳුවයි. බිඳුවේ දෙකම මේ කොහොමද දෙකේ බිඳුව තිබුණේ? දාන්න. දෙකේ බිඳුව මම හිතන්නේ ප්‍රශ්න පොඩි මිස්ටේක් එකක් තියෙනවා. හරිද? හේතුව පුතේ මම දැම්මා x කියාගේ දෙකයි. මම ඉතින් මේ x කන්දාන්ගේ y කන්දාන්ගේ අතර y යන්නේ බිඳුවයි. නෑ හරියට. හරි y බිඳුවයි. ඍණ 4ක් බිඳුව සමානයි. m කියන්නේ ඍණ 4යි. x කියන්නේ 2යි. ඍණ 4ක් දෙක ඍණ 8 ධන c. මේ ඍණ 8 මේ පැත්තට ඉන්නවා. 8 සමානයි c. හරි. ඍණ 8 මේ පැත්තට ගන්න ධන 8 සමානයි c කියන අන්තක්ඛණ්ඩයේ කි 8යි. එහෙනම් ඔයා සමීකරණය ආයේ y සමානයි mx ධන c. y y m කියන්නේ ඍණ 4යි. x x c කියන්නේ ධන 8යි.
අනේ උත්තරය එසවි ගෙන් ඇවිල්ලා තියෙනවා හැබැයි ඇවිල්ලා තින්නේ 10යි 18ට. ඒ නිසා මම මේ උත්තරේ මේ වෙලාවේ ලකුණු දෙන්නේ නැහැ. හරිද? අනිත් අය කාගේවත් උත්තර Zoom chat එකේ හරි නෑ. 7 මිනිහේ 10යි 18 නිසා මම දෙන්නේ නැහැ. 10 14වත් තිබ්බනම් දෙනවා. මොකද මම සාකච්ඡා කරන්න ගත්තමනේ ඒගොල්ලන්ටත් පෙරද්ද අහුවෙන්නේ. ඒ නිසා කාටවත් ලකුණු නැහැ. හරිද? මොනවා සාධාරණයි. නේද? හරි. හොඳයි දැන් ඔයගොල්ලෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා. පටස් ගාලා ගන්න ලියාගෙන. විනාඩියක් දෙන්නම් ටක් ගාලා ලියාගෙන අඩුපාඩුත් හදාගන්න. අපි අතර ඊළඟ ගන්නට යමු. ප්‍රශ්න සාකච්ඡා කරන එකේ වටිනාකම ඉතින් ඕක තේරුම් ගන්න කියලා හිතනවා. my god මෙන්න තියෙනවා ගානක් ලෑස්ති වෙන්න පුතේ. පටස් ගාලා ලියාගෙන ඉවරයි. දෙනවයි නම් මතක තියාගන්න සිග්නල් ප්‍රශ්නේ එයි. හරිද? ෆෝන් එකේ බැටරි වයි ෆෝන් එකේ charger එක දාගෙන හරි ක්ලාස් එකේ ඉන්න ඕන කොහොමද? හරිද? මේ දියන්නේ ලකුණු. හොඳයි. ඇදුවා දැම්මා. මේක නම් හදන්න නැතුව ඉන්න බෑ. හරිද? මම කියලා දීලා තියෙන්නේ. අලුතින් ආපු දරුවෝ දන්නේ නැත්නම් මේකේ රෙකෝඩින් එක තියෙනවා පුතේ ඉල්ලගෙන බලන්න. හොඳයි අපි සාකච්ඡා කරනවා පුතේ. කුශල්‍ය very good excellent. අද ක්ලාස් එකෙන් හෙට ගෲප් එකට දානවා මේ වෙනකන් උගන්වපු හැම පාඩමක්ම 10 වසරේ තියෙන YouTube link එක. ඒකේ හැම පාඩමක්ම තියෙනවා 10 වසරේ අපි මේ වෙනකන් කතා කරපුවා, උගන්වපුවා, ප්‍රශ්න සාකච්ඡා කරපුවා. ඔයාලට කැමති නම් බලන්න පුළුවන් කැමති අයට. දැන් අලුතෙන් ආපු අයට ඒත් එක්කම LMS account එක හදාගෙන admin ලගෙන් උදව් අරගෙන ඒකෙනුත් recording එක බලන්න පුළුවන් දිගටම. ඔය ඕනම පාඩමක් ඕගොල්ලෝගේ මේ අවුරුද්ද ඉවරනකම් වුණත් බලන්න පුළුවන්. හරිද? ඊට අමතරව ඔයාලා කාට හරි වුණා යාළුවොත් එක්ක රෙකෝඩින් එක ෂෙයා කරගෙන යාළුවට බලන්න දුන්නාට මම වචනයක්වත් කියන්නේ හරිද හැමතිස්සෙම බලන්න තමන් විතරක් ඉගෙන ගන්න නැතුව යාළුවොත් ඇදගෙන ඉස්සරහට යන්න හොඳයි එන්න පුතේ වාඩිමට ගානට එන්න මොකද්ද කරන්නේ අපිට කියනවා පුතේ a ධන b 7යි ab 12යි කියලා මගේ ස්ක්‍රීන් එකේ ලියන්නේ නැහැ a ධන b 7යි ab 12යි හරිද අපෙන් අහනවා a වර්ගය ධන b වර්ගය අගය කීයද කියලා A වර්ගය ධන B වර්ගයේ අගය කීයද කියලා. ඔය අම්මලාගේ කීමට එහෙම හැදීගෙන ඉන්න අය ඉන්නවද නෑනේ? එහෙම ඉන්නවා නිදා ගන්නවා නේ. මේක ඉන්ට්‍රස්ටිං. මෙහෙම ගානක් දුන්නා මේ පුතේලා ඉස්සලා ගන්න A ධන B ගේ වර්ගය හදාගන්න. මෙයාගේ වර්ගය සමානයි. මෙයාගේ වර්ගය හැදෙන්නේ කොහොමද? ප්‍රශ්න සාකච්ඡාව නිසා මම චුට්ටක් ඉක්මනට කියන්න. මෙයාගේ වර්ගය ලියන්න. ධන දාලා මේ දෙක තියෙන නිසා කියලා හිතන්නකො දෙකෙන් මොකද මෙයා ගුණ කිරීම මෙයා ආයි දාන මෙයාගේ වර්ගය දැන් මෙයාගේ වර්ගය ඉස්සරහ ලියමු ඊළඟට මෙයාගේ වර්ගය මට ඇත්තටම මුද යඹුරින් ගොඩක් වෙලා ආරන් කියලා දෙන්න බෑ අපිට පැය දෙකයි නෙමෙයි දැන් මම ඉස්සරහ පාඩමේ ඉන්න දාන්න පොඩ්ඩක් බලලා පොළොවට දාලා මම පොඩ්ඩක් සරලව අදාළම පොඩ්ඩක් කියන්න. මේ පාඩම ඉගෙනගෙන නැති වෙනකොට හරි. මේ බලන්නකෝ. ඒ තමයි try කරමු අල්ලගන්න. ඉස්සෙල්ලම කරන්නේ මෙයාගේ වර්ගය කියන්නේ. ඊළඟට ධන දාලා දෙක දාගන්න. මෙතන දෙක තියෙන නිසා කිව්වේ දෙක දාන්න. එතකොට මෙයා ගුණ කරලා දාන්න. ඊළඟට ගුණ කිරීම දාලා මෙයාව දාන්න. මෙයාගේ වර්ගය ලියුවොත් ධන දෙක දැම්ම ගුණ කිරීම මෙයා දැම්ම ගුණ කිරීම මෙයා දැම්ම ආයි ධන දාලා මෙයාගේ වර්ගය මෙයාගේ වර්ගය ඉස්සෙල්ලා මෙයාගේ වර්ගය පස්සේ ඊළඟට කවුරු හරි එහෙම හදන්න දන්නේ නැත්නම් මම ළමයි කියන A වර්ගය ධන මෙයා මෙතෙන් ගන්න B වර්ගය මගේ මෙයා එක ළඟින් ඉන්නවා ධන දෙකයි මෙහෙම හදාගන්න දන්නේ නැති දරුවෙක් කවුරු හරි ඉන්නවා කියලා හිතන්නකො එයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන් A ධන B ගේ වර්ගය කියන්නේ A ධන B A ධන දැන් කවුරු හරි කරනවා නම් A වර්ගය ධන AB ධන AB ධන B වර්ගය A වර්ගය ධන AB කියන්නේ දෙකයි මෙන්න B වර්ගය මෙන්න මෙහෙම හදාගත්තත් ඔයා මට ගමන්නේ ඒක සමන්නේ ඔයා කැමති විදිහට හදාගන්න පුතේ සමහර දරුවන්ට මෙහෙම පුළුවන් එහෙම හදාගන්න මෙහෙම දන්නේ නැහැ අග්ගා ලියා ගන්න මට පල්ලෙහා ගිහලා මකන්න නෑ ඒක මේක අග්ගා මේක යටින් මේක ලියන්න එපා
මේක ලියලා යටින් සෙට් එකක් ලියන්න ඕනේ. මේක පැත්තකින් ලියන්න. මේකත් මේක හදා ගන්න පුළුවන්. ඊට මේක යටි ලියන්න ටිකක් තියෙනවා. හරිද? ටග් ගාලා ලියා ගන්න විනාඩියට මට මකන්න වෙනවා. මේ පැත්තෙන් සත්මිනී ඉන්නේ. මේ පැත්තෙන් ඉන්නේ ලසින්. විනාඩියට දිගට ලියන්න. හොඳයි. මේ ගාන හැදුවා. ඒ කියන්නේ කලින්ම මේ ගානම හදලා තිය. අපි ඕක අනිවාර්යෙන් හදලා. හරි ඕක මටත් මතකයි ඕක. මොකද මම මේ පල්ලෙහා ගාලා මහනවා. මේ වගේ කොමන් ගණන් පුතේ. ඒ ධන වීගේ වර්ගය කියන්නේ ඒ ධන වී කියන්නේ 7යි 7යි වර්ගය. 7යි වර්ගය ඒ ධන වීගේ වර්ගය කියන්නේ ඒ ධන වී 7යි 7යි වර්ගය. 7යි වර්ගය කියන්නේ 7 වරක් 7 වරක් 7 අපි ඉස්සන්. එහෙනම් මෙතෙන් දෙන්නේ අපි ඉස්සන්. සමානයි. ඒ වර්ගයේ ධන වී වර්ගයේ ධන දෙක ගුණ කිරීම AB කියන්නේ 12. මේක එහෙම දෙච්චි 49 සමානයි A වර්ගයේ ධන B වර්ගයේ ධන 12 වරක් දෙක 24. දැන් මේ ධන 24 මේක අතර කියන. එතකොට මේ A වර්ගයේ ධන B වර්ගයේ ඉතුරු වෙන්නේ 49. ධන 24 මේක කොට 24. ඒක තමයි A වර්ගයේ ධන B වර්ගය. 49න් 24ක් ගියාම මගේ පුතේ 25යි උත්තරේ. අන්න ඒක තමයි A වර්ගයේ ධන B වර්ගය. දැන් මෙච්චර හදන ගාන කොහොමද අර සමහරු ගාන දාපුවම උත්තරේලම ඕගොල්ලෝ දැක්කනේ. කොහොමද ඒක ඉක්මනට? මේ ගණන් හදුවම හම්බෙන. මේ වගේ ගණන් හදලා බලන්න. මම ඔයාලට මේ වගේ ගණන් දෙකක් විතර ලියන්න. මේ උත්තරේ නම් මේ විදිහට try කරමු. වැඩ ඕන නම් හදලා බලන්න. x ධන y 5යි. xy 3යි. x වර්ගයේ ධන y වර්ගය. සංකල්ප දාන්න බන උත්තරේ ලකුණු දෙන්න. තමන් LD කියලා පෙන්නන්න ගන්න පුළුවන්. මේ ළමාරෙන්න සෙඩික දාන්න. යා ටෙක්නික් එක අල්ලගෙන මාන ටෙක්නික් එක මේක කියන්න. දැන් මෙහෙමයි ඉස්කෝලේ වාර විභාගයට හදද්දී මේක සම්පූර්ණයෙන් හදුනේ නැත්නම් ලකුණු දෙක ලකුණු දෙක නෙමෙයි මේකට ලකුණු තුනක් හදලා තියෙනවා. ඒක හම්බෙන්නේ නැහැ නිකන් උත්තරේ විතරක් දෙන්න. ඒ නිසා අනිවාර්යෙන්ම හදලා දාන්න. ටෙක්නික් එක කියන්නම් මේක ඕන පොඩ්ඩක්. හරි මම හරියට චෙක් කරන්නේ නැහැ. උත්තරේ කියන්නේ දැන් සමහරව හදනවානේ. හදන්න නැතුව උත්තරේ කියන්න ක්‍රමයක් තමයි කිව්වේ ටෙක්නික් එක. මොකද දන්න උත්තරේ 19. කොහොමද එහෙම වෙන්නේ? මෙයාගේ වර්ගය හදාගන්න. කොහොමද මේක කියලා දෙන්නේ? ඉස්කෝලේ වාර විභාගෙ මෙහෙම කරලා ඉන්නේ. ඉස්කෝලේ වාර විභාගෙ මේ උත්තරේ චෙක් කරගන්න මේක තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ මේක පැහැදිලිව ගන්න මේකට ලකුණු සම්පූර්ණ මේ ස්ටෙප් වලට ලකුණු තියෙනවා. බ්ලොග් ගාලා උත්තරේ විතර ලියවල ලකුණු. මේක කියන්නේ ඉස්කෝලේ යාළුවන්ට පොඩි කැටයම් පාරක් දාලා දෙන්න. දැන් මුදුර මේ ගානක් දාලා බලන්න ඔයා බලලා කියන්නේ 19නේ. මොකද මේ කියන්නේ කියලා අහන මැජික් වෙන්නේ. කොහොමද? ඉස්සෙල්ලා මේ යනවා වගේ වර්ගය ගන්න. පහේ වර්ගය ඉන්නේ 25. පස් වරක් පහ 25 මෙයාගේ වර්ගය ගන්න. හරි 25. ඒකෙන් අඩු කරන්න මේ xy ගේ දෙගුණය. xy ගේ දෙකක් කියන්නේ මේක තුනයි තුන් වරක් එක 6. 25න් 6 25න් 6 ගියාම මොනවද? හැබැයි හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ ප්‍රශ්නෙට වැඩ දෙන්න පුළුවන්. වාගින් මෙතන ඒ දාන දීන් දෙන්නේ. ඉතින් ඔයාලට මෙතන k ඍණ b දුන්නා කියලා. මම බෝඩ් එකේ වහලා ඉන්නේ. ඒගොල්ලෝ හදලා බලන්න මට දැන් ලොකු වෙලාවක් නෑ පුතේ. එහෙම දෙකක් තුනක් කතා කරන්න බෑ. හරිද? k ඍණ b 7යි කියලා. ab 12යි කියලා. ඒ වර්ගය දාන b වර්ගයමයි වාගින් අහන්නේ. එතකොට මොකද උත්තරේ? y දාන 25යි කියලා. 7 වරක් කතා ප්‍රතිස්ථානයේ ඒකට 12 වරක් දෙක 24ක් ඉක්මතු වෙනවා. වාගුණ එකක් කියලා ඇත්තද? මේක තමයි උත්තරේ. ඇත්තම. හරිද? පුළුවන් නම් සත්මිනී හරි මොනාදී හරි කවුරු හරි හොඳට හදන කෙනෙක් පුතේ මේක ලියලා මේක හදලා ගෲප් එකට දාන්න කොට වැඩි. ඒක කිව් අර ගන්න කියලා. හරිද? එතකොට අනිත් අයට පුළුවන් චෙක් කරගන්න හදලා මේක මෙහෙමයි වෙන්නේ කියලා. කාලේ නැති නිසා එහෙම කිව්වේ ඈ. කියන්නේ මේ 9 වසරේ පාඩමන්නේ. ඒ නිසා. හොඳයි. අපි ඉස්සරහට යනවා.
අපි යන් ඊළඟ ගන්න. හොඳයි. ටෙනිකාද x කියගේ y කියගේ දෙකම ඕන. x ලියලා ඉරි කැලක් ගහලා හරි උත්තරේ එවන්න නිකන් එවන්න එපා. x ලියලා ඉරි කැලක් ගහලා හරි උත්තරේ ටයිප් කරන්න නිකන් එවන්න එපා උත්තර දෙක විතර. x y වෙන වෙනම දාලා තියන්න. හොඳයි ටක් ගාලා. හොඳයි. මේ ගාන බලන්න මේ ඉස්කෝලේ වාර විභාගෙදී මේගොල්ලන්ට ලොකු ලකුණු ප්‍රමාණයක් තියෙනවා මේ නිටි අඩු ගන්න. තියෙන ලකුණු දෙකක් තුනක්වත් එක්කේ. මෙතන තියෙනවා y මෙතන තියෙනවා අංශක 55 මෙතන තියෙනවා x මෙතන තියෙනවා 110යි. හරිද? උදේ මම ඉස්සෙල්ලම අවධාරණය කරන්න ඕන දේ තමයි ඔයාලට දැන් ඉහන්ස වගේ අර හබු එකත් එක්ක වැදගත් ළමයි පටලවන්න මේකේ මිච්ඡ කෝණ තියෙනවා. උදේ මිච්ඡ කෝණ ඒකාන්තර කෝණ අනුරූප කෝණ ගන්න පුළුවන් සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා කියලා ඒගොල්ලෝ පෙන්නලා දෙනවා. මේකේ කොහේ හරි මෙන්න මෙහෙම තියෙනවා නම් ඔයාලට මිච්ඡ කෝණ ගන්න පුළුවන්. එහෙම නෑ නේද? හරි. එහෙම නෑ. එහෙනම් මේකේ ඒකාන්තර කෝණ මිච්ඡ කෝණ අනුරූප කෝණ නෑ. ජේවිලවත් මේක මොනවද තියෙන්නේ? සරේ බහුව සරල රේඛාවක් අතර පිටි බද්ධ කෝණ තියෙනවා. x ධන අංශක 110 සමානයි කියලා මේ දෙකේ එකතු අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. අනිත් පැත්තෙන් කවුද දෙන්නවා? හරි. x සමානයි. මෙයා එහා පැත්තට යනවා. අංශක 180 ධන 110 අපිට උන ඍණ 110. 180 110ක් පදවනවා කියන්නේ අංශක 70. කවුද 70? x 70. x 70. ඊළඟ මොකද කරන්නේ? නිලෝන් ඉන්න අය නිලෝන් මොකද දන්නේ? හොඳයි ටග් ගාලා ලියාගන්න. හරි ඊට පස්සේ හරිද මේ y පටලවා ගත්තනේ මිච්ඡ කෝණය කියලා. එහෙම ගන්න දැන් y කියන්නේ මොකද්ද? තුන්වෙනි යකින් බැලුවොත් මොකද්ද ඔයාලට තියෙන්නේ? ත්‍රිකෝණයක පාදයක් දෙක කිලිමෙන් සෑදෙන බාහිර කෝණයගේ එයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙන ත්‍රිකෝණේ කනපිට ගැවුවොත් මෙන්න මෙන්න එකක් ඔයාලට එන්නේ. මෙතන y මෙන්න එකක් කොයි මෙතන 70යි මෙතන 50යි. හොඳට බැලුවොත් ඒක මෙතන තියෙනවා. තේරෙනවද? ත්‍රිකෝණයක පාදයක් දික් කිලිමෙන් සෑදෙන බාහිර කෝණයගේ දී අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයිතියට සමානයි. මේක තමයි මේ කනපිට ගාලා දෙන්නේ. හරි. ඒක අපි ගණන් හදලා ගන්න ප්‍රැක්ටිස් එකෙන් තමයි ඔය වගේ දේවල් තේරුම් ගන්න. y සමානයි අංශක 70 දාන 55. ලියන්න. ත්‍රිකෝණයක බාහිර කෝණ කියලා ලියුවනේ අපි. ඒකට දාන්න. y සමානයි. මේ දෙන්න එකතු වෙනවා අංශක 120. දැන් ඩග්ගල් ලියන්න. මේ අපේ රචනා ප්‍රශ්නේ කියලා යනවා පොඩ්ඩක්. රචනා ප්‍රශ්නේ කියනවා අපි ඒකේ ලකුණු වටින නිසා. හරිද? දැන් බේනවාද නිදි මරාගෙන හැරීගෙන ඉන්න එකේ වාසිය කොච්චරයිද කියලා. මට මහන්සි. හරි. සහිරු මේ කාගේ දරුවද සහිරු කියන්නේ? මොකද සහිරුට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. මම ඇඩ්මින් මාෂාට කියන කවුද මේ සහිරු කියන්නේ කියලා ඔයලා ගෙදරට කෝල් එකක් දෙන්න කියලා. සහිරුට ප්‍රශ්නයක් දෙනවා ගණන් පන්ති ඉවරලා ගෑනු ළමයෙකුට මෙසේජ් එකක් දාන්න මොකද කරන්න කියලා. මම හිතන්නේ ඒ ළමයා සහිරු මේ වෙලාවේ ගණන් හදනවා. මේ ගාන ලියා ගන්න වෙන්න පුළුවන්. මොකද එයාගේ මේ y වැරදුනානේ. සහිරුට ඒ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මං ඒකට උදව් කරන්න. කොමුණත් පිට සයිරු ගෙදරට කෝල් එකක් අපේ ටීම් එකේ. හොඳයි. අපි යනවා ඊළඟ ගානට. හොඳයි. අපි රචනා ප්‍රශ්න කරපු දේ යන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ රචනා ප්‍රශ්න වල ලොකු මේකක් තියෙන නිසා
මේක මේ මරු ගාණක් හරිද මම මට මතක නෑ අපි කතා කරාද නැද්ද කියන්න නමුත් මේක මාර ගාණක් ඔය කලින් හදුවා වෙන්න පුළුවන් හරි ලොකු රචනා ප්‍රශ්නයක් කතා කරන්නේ අනිවාර්යෙන් එක්සෑම් එකට එන ටයිප් එකේ ප්‍රතිශත පාඩමට අදාළව පුතේ මේක 10 වසරේ මේක 10 වසරේ මේක 10 වසරේ හොඳයි අපි බලමු මුල් ලකුණු කීයක් ගන්නවද කියලා ඔයාලට කාලේ දෙනවා 10:51යි වෙලාව 11යි 3 වගේ වෙනකම් දෙනවා ටක් ගාලා පටන් ගන්න ටක් ගාලා ඉවර කරන්න උත්තර ටික පිළිවෙලට ABC දාලා ටයිප් කරලා මේක දන්නේ හරි හරි හොඳයි පුතේ ඇස් තියෙන්නකො එහෙනම් අහගන්න දැන් මේ જાතිය රචනා ප්‍රශ්නයක් ආවා ඔයාලට මම ඒත් එක්කම තව පොඩි දෙයක් කියන්නද වටින දෙයක් වැඩ කරන මහන්සි වෙන අයට ගිය අවුරුද්දට කතා කරලා තියෙනවා 10 වසරේ කොහොමද ඊට කලින් අවුරුදු වල 10 වසරේ පළවෙනි වාර විභාග 10 වසරේ දෙවෙනි වාර විභාගේ පළවෙනි වාර විභාගේ දෙකම ටාගට් කරලා කතා කරපු ප්‍රශ්න තියෙනවා කලින් අවුරුදු මම මේ ටිකේ ලින්ක් ටික අද ගෲප් එකට දානවා මේන් ගෲප් එකට තමයි දාන්න ගොඩක් වෙලා අනිත් ඒවාත් මම බලන්න එතකොට පුළුවන්කමක් තියෙන කෙනෙක් ඒව බල බල ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීම හදන්න. එම හදන කෙනෙක් මට ගැතුව වාර විභාගේ ලකුණු ආවම මාවත් දැනුවත් කරන සර් මෙන්න මේකිනුත් මට ලකුණු ගොඩක් වැඩි වුණා. මෙන්න වැඩි වුණා. හරි ටිකක් වැඩි වුණා. හරි අනේ සර් වැඩි වුණේ නැහැ ඒත් හරි. එහෙම බලන්න ගත්තම මේවයින් අලුත් දේවල් ඉගෙන ගත්තා නම් ඒත් එක්කම ගෲප් එකේ වීඩියෝ එක මෙන්ෂන් කළා. දාන්න යට මෙසේජ් එකක රිප්ලයි එකක් දීලා සර් මේකෙන් මම අලුත් ගණන් දැනගත්තා. එතකොට සමහර වෙලාවට වැඩේ කරන්න කම්මැලි කට්ටියකුත් ඉන්නවා. යාලත් නිකමට හරි හිතලා බලනවා. හරිද? ඒකේ යාලටත් උදව්ව හොඳ දෙයක් වෙන්න පුළුවන්. හරි ඔන්නේ පාඩම් කරමු. සමන්ගේ වාර්ෂික ආදායම රුපියල් 12,50,000ක් වන අතර ඔහු පහත ආකාරයට ආදායම් බදු ගෙවිය යුතුයි. අපි ආදායම් බදු පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙන එක රෙකෝඩින්ග්ස් තියෙනවා. හැම එකම තියෙනවා. හරිද? මුල් ලක්ෂ 5 පළවෙනි ලක්ෂ 5 ආදායම් බදෙන් නිදහස්. ඊළඟ ලක්ෂ පාට 104ක්ද ඊළඟ ලක්ෂ පාට 8ක්ද ගෙවන්න ඕන. නෑ සෝරි. ඉදිරි ආදායමට 8ක්ද ගෙවන්න ඕන. මුළු ආදායම් බද දානවා. එයාගේ මුළු ආදායම කීයද ලක්ෂ 12ම. එහෙනම් ඉතින් අපි හදමු නිකන්. බදු ගෙවිය යුතු ආදායම මොකද්ද? බදු ගෙවිය යුතු ආදායම. එයාගේ මුළු ආදායම රුපියල් 12,50,000ක් වුණාට පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් පුතේ. මේ පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඒ කියන්නේ යා ලක්ෂ 12 මාරකින් ලක්ෂ 5ක් අඩු වුණා. කීයද? රුපියල් 7,50,000කට තමයි බදු ගෙවන්න. එයා බදු ගෙවන්න ඕන රුපියල් 7,50,000. ඇයි එයාගේ වාර්ෂික ආදායමෙන් පුතේ මුල් ලක්ෂ 5 එයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 12මාරක්. එන අවුරුද්දකට එයා ලක්ෂ 12මාරක් වෙනවා. ඒකේ මුල් ලක්ෂ 5 ආදායම් මැද නිදහස්. ඊළඟට තියෙන මෙන්න මේ ලක්ෂ 7මාරට තමයි එයා බදු ගෙවන්න ඕන. හැම මිනිස්සෙක්ගේම ලංකාවේ මේ වෙනකොට වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා වැඩි හැම කෙනෙක්ම ආදායම් බදු ගෙවනවා. වාර්ෂික ආදායම ලක්ෂ 18ට වැඩි කියන්නේ මාසික ආදායම බදු ලක්ෂ 18 12න් බෙදනවා මාසික ආදායම නා මාසේ ආදායම ලක්ෂ 1මාරට වඩා වැඩි නම් මේ හැම කෙනෙක්ම රජයට
ඍජු බද්දක් ගෙවන්න ඕන ආදායම. ඒ වගේ ගණන් තමයි අපිත් මේ හදන්නේ. පැහැදිලිද? ආ. දැන් අපිට කියනවා පළවෙනි ලක්ෂ පහ ආදායම් බද්දෙන් නිදහස් කියලා. ඒ කියන්නේ මේ ආදායම් බද්ද මේක නිදහස්. ඒතකොට බදු ගෙවන්න ඕන මෙච්චර. හරිද? හරි. ඊළඟට එයාගේ ඊළඟ ලක්ෂ පහට 104ක්. එහෙනම් මෙයාගේ දැන් වාර්ෂික ආදායම ලක්ෂ 12යි ගානක්. මුල් ලක්ෂ පහ ආදායම් බද්දෙන් නිදහස්. 104 ගානේ කොච්චරක් එනවද? ලක්ෂ 5කට 104 ගානේ කීයද? බිඳු දෙකම සමානයි රුපියල්. කීයද? 4ක් අතර 20යි රුපියල් 20000. ඒ ඔයගොල්ලෝගේ ආසර ආදායම් බද්ද 20000යිද? නෑ පුතේ. ආදායම් බද්ද 20000යි නේ අපි ගණන් හදලා තියෙනවා. එයාගේ ආදායම් බද්ද කොහොමද ඉතුරු ටික හදාගන්නේ? මුළු ආදායම ලක්ෂ 12මායි. ඒකෙන් ආදායමෙන් මුල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට 104. දැන් ඉතිරි ආදායම් බලන්න. ඉතිරි ආදායම කොහොමද බලන්නේ? මුළු ආදායම 12,50,000. ඒකෙන් ලක්ෂ 5ක් ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට අපි 104ක් බද්දක් හෙව්වා. දැන් ලක්ෂ 5 දෙකකට ඉවරයි. ඒ කියන්නේ ලක්ෂ 10කට. ලක්ෂ 10 කියන්නේ කොහොමද? 1.6. එහෙනම් එයාගේ ලක්ෂ 12 මාරේ ලක්ෂ 10ක් අඩු වුණාම රුපියල් 2,50,000කට තමයි පුතේ අපි ආදායම් බද්ද ඊළඟට හොයන්න ඕනේ. මේ ඉතිරි ආදායමට 108ක ආදායම් බද්දක් හොයන්න ඕනේ. එහෙනම් 108 ගානේ කොච්චරකටද? 2,50,000. ඕගොල්ලෝ මගෙන් කියේ සර් ලක්ෂ 5කට නෙමෙයි ආදායම් බද්ද ඉතිරි ලක්ෂ 5ට කියන ඉතිරි ආදායම කියලා. ඒ නිසා ඔයගොල්ලෝ හදිසියෙන් කිව්වා නම් ඉතිරි ලක්ෂ 5ට කියලා. ඔයගොල්ලෝ ලක්ෂ 5කට 100ක් බannවද නැහැ? ඉතිරි ලක්ෂ 5 ඇතුලේ මේ වගේ අඩු ගාණක් තියෙන්නත් පුළුවන්. ඒතකොට ඒ ගාණට තමයි අපි බලන්නේ. යාගේ ආදායමට මේ හරිද මේකේ 108ක්. 2500 වට 2500 අතර 10000 20000 20000 සමානයි රුපියල් 20000. එහෙනම් මුළු ආදායම් බද්ද කොච්චරයිද? මුළු ආදායම් බද්ද 20000 20000 එකතු කරන්න. පේපර් එකේදීත් මෙහෙම අනිවාර්යෙන් එකතු කරන්න. නිකන් එකපාර උත්තරේ ප්ලග් කරලා දාන්න එපා. සමානයි රුපියල් 20000 20000 එකතු කරාම 40000. මම ආයි කෙටියෙන් කියන්න මේ පාඩම ඉගෙනගෙන නැති දරුවෙකුට මේක ටිකක් කන්ෆියුස් වෙනවා. ඉගෙනගෙන තියෙන අය කතාව දන්න. නේද? අලුතෙන් ආපු දරුවන්ට ආදායම් බදු වෙනම සම්පූර්ණ ආදායම් බදු වැඩ බදු තීරු බදු වරිපරම් බදු ඔක්කොම කතා කරන්නේ. රෙකෝඩින් එක. මොකද කරන්නේ? ඉස්සෙල්ලා අපි බදු ගෙවිය යුතු ආදායම් හොයාගන්න. අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ඒක හොයාගන්න නෑ. මුළු ආදායම වාර්ෂික ආදායම 12,50,000. ඒකෙන් ලක්ෂ 5ක් අඩු කරනවා. 5.5 කියන ලක්ෂ 5ක්. 7,50,000කට ආදායම් බදු ගෙවනවා. එතකොට එයාගේ මුල් ආදායම ආදායම් බදෙන් 10 ලක්ෂ 5. ඒක තමයි මේ දින ආදායම බදෙන්. එතකොට ඊළඟ ලක්ෂ 5ට 104ක් දෙනවා. ලක්ෂ 5ට 104ක් කියන්නේ 20000. දැන් පුතේ අපි පළවෙනි ආදායමේ පළවෙනි ලක්ෂ ආදායම බදෙන් 1000. ඊළඟ ලක්ෂ 5ට පුතේ 104ක් බැලුවා. දැන් ලක්ෂ 5යි 5යි 10කට බදු ඉවරයි. 5කට නෑ ඉතුරු පාඩ බැලුවා ඉවරයි. තව ලක්ෂ කොච්චර ඉතුරුද? 12,50,000යි වාර්ෂික ආදායම. හරිද? ඊයේ ලක්ෂ 10ක් අඩු කරා. ඒ අර 5යි අර 5යි. 2 ලක්ෂ 2කමාරයි. 2,50,000. 2,50,000 ගුණ කරා 108. එයි ඉතිරි ආදායම 108ක්. දැන් ආදායම වැඩි වෙන වැඩි වෙන වද්ද ගන්න ප්‍රතිශතයක් වෙන්නේ. එන්න දින එකක් 20000. 20000 20000 එකතු කරාම අග්ගවලියා ගන්න. දැන් ඔය දන්නේ දරුවෝ ඉන්නවා නම් හිට ගෲප් එකට මෙසේජ් එකක් දාන්න සර් මම මේ ක්ලාස් එකේ මේක කරනකොට හිටියේ නැහැ මේක රෙකෝඩින්ග් එකක් තියෙනවා කියලා එතන මම ඔව් කියලා දානවා. රෙකෝඩින්ග් ඔක්කොම තියෙන ලින්ක් එකත් මම දාලා තියන්නම්. හොඳයි. ටග්ගල් ලියා ගන්න බන් විනාඩියට. හරි. අවසානයේ උත්තර ටික ඔක්කොම එකපාර චෙක් කරන්න ගන්න. ඊළඟට අපිට තියෙනවා පුතේ සමන් රුපියල් 12600ක් තීරු ගාස්තු ගෙවා විදුලි උපකරණයක් මිලදීගත් අතර තීරු ගාස්තු ගෙවීමට පෙර එහි වටිනාකම 42000ක් විය. එතකොට තීරු ගාස්තු ගෙවූ පසු එහි වටිනාකම. අන්න යන් අපි ප්‍රශ්නෙට බලන්න. හොඳයි සමන්. සමන් මොකද කරන්නේ? ආනයනය කරලා. ඔව්. තීරු ගාස්තු කියන්නේ. තීරු බදු මතකයිනේ අපි කතා කරා. වරායෙන් යනකොට ගහන බදු. නේ? ඔය දැන් රෙගනාරේ මල්ටින් ඉන්නේ අලුතින් කියන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ නා නේද? ජපානයේ. ලංකාවේ නම්බර ලක්ෂ 40 ගානකට විතරයි. 20 ගාන. නිරුබදු ගාන. බැට් බදු ගාන. හරි. ඊළඟට එන්ජින් එකේ කැපැසිටි එකට අනුව බද්දක් ගන්න.
හරිද? සමහර වාහන වලට ලක්ෂරි ටැක්ස් කියලා. يعني සුපිරි වාහන වලට සුඛෝපභෝගී වාහන පද්ද කියලා එකක් ගන්නවා. ගාලා සහල් ටිකක් ඉතින් දෙනවා. ඒකෙන් එන්නේ බදු. හරිද? අත් මේ තීරුබදු තියෙනවා. වරායින් ගේනවා තමයි තීරුබදු. දැන් අපි දන්නකො මේ මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ලංකාවේ ආවම ඒගොල්ල ටිකක් වැලියු ඇඩ් කරනවා. කියන්නේ ඒගොල්ල වැලියු ඇඩ් කරාම දන්නවද? මම කියන්නේ කිසිම කියන්නේ නිකන් තේ එකක් බොන්න එපා. ඔයගොල්ලෝ තේ එකක් බොනකොට නිකන් හරි අම්මට කියන්න කුරුදු කෑල්ල ටී එකක් බොනකොට කුරුදු කෑල්ල පොඩි කෑල්ල කඩලා දාලා කොටලා කුරුදු එකට දාලා දීලා. ඔය chai tea masala tea කියන්නේ ඒ වගේ. හරි කුරුදු කෑල්ල ඉඟුරු ගොමක් දානවා. කුරුදු කෑල්ල දාලා දීලා. හරි ඊට පස්සේ තව තියෙනවා උපිරි දේ හදන විදි තියෙනවා ඉතින් හරිද ඉතින් එතකොට අර කේක් වල වැලියු ඇඩිෂන් කරනවා ඒ කියන්නේ අගය ඉහළ දානවා හරිද වැලියු ඇඩඩ් ටැක්ස් බෑක් කියන්නේ ඒකෙන් වැලියු ඇඩඩ් ටැක්ස් එකතු කළ අගය මත බද්ද වැලියු ඇඩඩ් ටැක්ස් එකතු කළ අගය මත බද්ද දැන් කේක් වල එකක් අපි අලුත් එකක් නිෂ්පාදනය කළා මාකට් එකට දානකොට ඔන්න වැට් පද්දක් ගන්න පුළුවන් හැබැයි හරිද කේක් වල එකට තීරුපතු ගන්නවද මේ දෙනියයි ඒකොල මේකට රජයෙන් තීරුබද්ද ගන්න ඇයි තීරුබද්ද ගන්න රට ඉඳන් තවත් රටකට එක රටක ඉඳන් තවත් රටකට කියන දැන් අපි ලංකාවෙන් ඒකොල යවනවානේ යවනවා කියලා හිතනවා රුසියාවට හරිද රුසියාවට ඒකොල යනවා ඔය ඉරාන් මට මතකද ඉරාන් මේ දැසි යුද්ධයක් තියෙනවා ලංකාවෙන් ඒකොල ගන්න හරිද ඉරාන් යනවා ඊට අපි තුන් රුසියාවට යනවා කියලා ඔන්න ඒ යවනකොට රුසියාවේ රජයෙන් රුසියාවේ වරායට ඒකොලට ගියවම වරායෙන් ඇතුළට ගන්නකොට රුසියාව රජයෙන් ගන්නවා තීරුබද්දක් ඒ රටේ ගෙන්නන කට්ටිය. එතකොට ඒගොල්ලෝ ඒ රජයට ගෙවනවා. අන්න ඒව තමයි තීරුබද කියන්නේ. ඒ රටේ කට්ටිය කියන ලංකාවේ අපිට ලංකාවේ හදන ඒවට තීරුබද ගෙවන්න ඕනේ. වැට්බද ගෙවන්න. හොඳයි. දැන් සමන් රුපියල් 12600ක් තීරුගාස්තු ගෙව විදුලි උපකරණයක් මිලදී ගත්තා. ඒ කියන්නේ දැන් මේ සමන් ඒකේ තීරුගාස්තු ගෙවන්න කලින් 42000. ඒ කියන්නේ මොකක් හරි විදුලි උපකරණයක් අපි හිතමු ෆ්‍රිජ් එකක් කියලා. දැන් ඔන්න ඇමරිකාවේ සුපිරියර් ෆ්‍රිජ් හදනවා. තමන් මොකද කරන්නේ? තමන් අඳුර කෙනෙක් ඇමරිකාවේ ඉඳලා සාමාන්‍ය ඇමරිකාවෙන් ගෙන්නන ෆ්‍රිජ් එකක්. ගෙන්නකොට ලංකාවේ සල්ලි වෙන රුපියල් 42000. හැබැයි වරායෙන් කියනවා මිස්ටර් සමන් ඔයා මේ මෙච්චර ප්‍රමාණයක් 110ක් 108ක් 120ක් 112ක් ඒ වගේ කියන සාමාන්‍ය මෙන්න මේක තීරු ගාස්තුව ගෙවන්න කියලා 118ක් එන්නේ. එතකොට එයාට ගෙවන්න සිද්ධ වෙනවා කොහොම හරි ගණන් හදලා බලුවොත් 12600. එතකොට පළවෙනි ප්‍රශ්නය තීරු ගාස්තු ගෙවුම් පසු එහි වටිනාකම. ළමයි මොකද කරන්නේ? 42000න් අඩු කරනවා 12000. නෑ හත් ගලාමී මොකද කරන්නේ? එයි තීරු ගාස්තු ගෙවුවට පස්සේ තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකම කියන්නේ ලංකාවේ වරායට එනකොට 42000. වරායෙන් එළියට එනකොට 12000ක් අඩු වෙලා 30000ට වගේ දෙනවද? එහෙම කරන්නේ නෑ. තව වැඩි වෙනවනේ. වරායට ගෙවන බද්ද මොකද කරන්නේ? වෙලෙන්ද අතින් දීලා මිනිස්සුන්ට තවත් අඩුවට දෙන්න නෑ. වෙලෙන්ද ඒක ගෙවනවා. හැබැයි ඒක ඒ මිලත් එකතු කරලා අපිට විකුණනවා. තවත් කීයක් හරි ලාභෙකුත් තියාගෙන. අපි ඊට වඩා වැඩි මිලක් දීලා ගන්න ඕනේ. ඒ කියන්නේ බද්ද කරන්නේ අපි. වෙලෙන්ද ගෙවනවා නෙමෙයි ඈ. තීරුවක් මේ තීරුවදු ගන්න කියලා හොඳයි කියන්න බෑ. එයි. රටකට ආදායමක් එන්නේ රජයට එහෙම. නමුත් හරිද? නමුත් ඒ බද්ද ගෙවන්නේ කවුද අපි? එහෙම ඉස්කෝලේ යනකොට CDB බස් එකේ යනකොට ටිකට් එක අරලා ගත්තාම ඒක ගොලි ගාලා ඕල් ගාලා පාරේ විසික් කරනවා නම් ඒක මොකද වෙන්නේ? ඔයගොල්ලෝ ගෙදරට ගෙනා ෆ්‍රිජ් එකට ටීවී එකට ඔයගොල්ලෝ තීරුපත කියලා දෙන්න අම්මට. ඔයගොල්ලෝ ඒ තීරුපත වලින් තමයි පාරවල් සුද්ධ කරන්න සල්ලි දෙන්න කරන්නේ. කාණු කපන්න සල්ලි දෙන්න කරන්නේ. ඔයගොල්ලෝ ටිකට් එක විසික් කරලා කාණු ගෙරන්නුවම මොකද වෙන්නේ? හොඳයි. ඒක ඔයගොල්ලෝගේ බද්දු සල්ලි ඔයගොල්ලෝ නාස්ති කරනවා. මේ බලන්න. තීරුබදු ගෙවූ පසු වටිනාකම කීයද? 42000යි වරායට ගෙන්නනවා. වරායෙන් එළියට දානකොට තවත් 12600ක් එකතු වෙලා පාරිභෝගිකයට කියනවා මෙන්න ගන්න. 42000ට තවත් 12600ක් එකතු වෙලා කීයද පුතේ? 54600. රුපියල් 54600කට තමයි අපිට මේ විදුලි උපකරණ හම්බෙන්නේ. හරිද? තීරු ගාස්තු ප්‍රතිශතය හොයන්න. පුතේ ඕනම දෙයක් තීරු ගාස්තු විතරක් නෙමෙයි ඕනම දෙයක් ප්‍රතිශතයක් හොයන්න කිව්වොත් එහෙම ඉස්සෙල්ලා මුළු ප්‍රමාණය. මුළු ප්‍රමාණය කොහෙද? මුළු ප්‍රමාණය මේකනේ. මේකේ.
42,000ට තමයි තීරුපත් ගහන්නේ. එතකොට මුළු ප්‍රමාණය 42. 42,000ට 12,600. එහෙනම් 100ට කීයද? මේ බින්දුවකට මේ දෙක. හරි. මේකට මේක කපන්න පුළුවන්. එයි. මෙයා ඉතින් උඩ ඉන්නේ. මෙයා යටි ඕනනම් මේ කප් දාගන්න. ඔන්න ඒකට හොඳටම තේරෙනවා. මෙයා ඉතින් උඩ මේක ගන්න. එහෙනම් කපන්න. මේ දෙකට මේ දෙක මේකට මේක. මේක එකපාරක් සුළු කරගන්න තේරෙන්නේ නැත්නම් අපිට කතා කරමු. හරි. එකපාර ඔයාලට සුළු කරන්න තේරෙන්නේ නැත්නම් පුතේ හොඳම දේ මොකක්ද දන්නවද? එක කපා ගන්න උඩයට. කොහොමද? දෙකෙන් බෙදුවම 21යි. දෙකෙන් බෙදුවම 120යි කීයද? 60. හොඳටම පේනවා. කීයද? මෙතන 10 ගුණා ගන්න බලන්න සර්වර් තවඩින්ගෙන් අමාරු වෙනවා දැක්කද? මම මේ දෙක විතරනේ සතුටට දැක්කේ. අයි මෙතන 10 ගුණාකාරයක් තියෙනවා. 1යි 3 3 වරක් නෑ. අනිත් එක ඕගොල්ලන්ට දැන් මෙතන මට 100 3යි කියලා වගේ නෝ මම මේක රකින්න නැතු. එහෙම ආවොත් අනිවාර්යෙන් සැලකීමක් වෙන්න නෑ. 42000කට 12000ක් කියන්නේ 100ට 3ක් නෙමෙයි. මේක වටිනාකම හරියට තුනෙන් එකකට ආසන්නයි. 130ක් වගේ ඕකේ. අන්න 103 වගේ ආව කල්පනා කරන්න වැරදිලා තියෙන්නේ. අගලියද? එනිකලිය ඉනයි. හොඳයි. මේ ළඟට ටක් ගාලා ගන්න. දැන් මේ වාර විභාගය ආවම මැච් එකක් ගහලා ඉන්නවා නැවිල්ලා මටත් කියනවා. ඔයගොල්ලන්ට මම තව කියන්නම්. ඔය දැන් මගේ YouTube channel එක කට්ටිය බලනවානේ කියලා මේ සමහරව මම දන්නවා අමතර ලකුණු හදා ගන්න බලනවා කියලා. ඒක ගොඩක් හොඳයි. මේ YouTube channel එක ඔය link එකෙන් ගියත් වෙනවනේ. පොඩියට නෑ. හරි. පොඩියට. පොඩියට. හරිද? මේකට ගියාම මේකේ බලනවා නම් තව ලකුණු හදා ගන්න ඕන නම් 10 වසරේ පළවෙනි වාරේ ප්‍රශ්න සාකච්ඡාවල් බලන්න, 9 වසරේ තුන්වෙනි වාරේ ප්‍රශ්න සාකච්ඡාවල් බලන්න, 10 වසරේ දෙවෙනි වාරේ ප්‍රශ්න සාකච්ඡාවල් බලන්න. හරිද? ඒ තුනම ඔයගලන්ට අතිශය වැදගත් උදේ. හොඳයි. අපි ඊළඟ කැලලටත් යමුද? නැත්නම් අපේ කාලේ මන් දිනනවනේ. අන්තිම කැලේ දෙන්න. සමන් මිලදීගත් විදුලි උපකරණය සමන් එක විකුණනවා. ඒ කියන්නේ රුපියල් 16000 කන්නේ බයිද කොකොටියා. ඈ සමන් මිලදීගත් විදුලි උපකරණයේ විකිණීමෙන් රුපියල් 16400ක ලාභයක් ලැබීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා 115ක එකතු කළ අගය මත බද්දක් ගෙවිය යුතු විදුලි උපකරණ විකිණීම පිළිසය. මම ඔයාලට පොඩි දෙයක් කියන්නද? හරි. අමල තාත්තලා ටෙක් කියන්නේ. ඔය ඇත්තටම අපි කඩවලින් බඩු ගන්නවා ඉලෙක්ට්‍රික් බල්බ්, පුටු, ප්ලාස්ටික් පුටු වලින් නම් මේක මම ගන්නවා. ඒව ගන්න ලංකාවේ තියෙන හොඳම තරක් තමයි ඉනෙත්ලා ළඟයි. පිටිපන මීගොඩ කියලා කියනවා. මීගොඩ පිටිපන. හරි. ඊගේ ආයත එක දිගට ඔය වගේ කඩ තියෙනවා. ඉනෙත් නම් දෙකයි. ඊවයි ගණන් අඩුයි. හරි. සාමාන්‍ය බීරු ස්ටෑන්ඩ් ෆෑන් එක රුපියල් 7000ක් කියන පිටිපන ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 4500ට 5000ට විතර ගන්න. මම කැම්පස් එකේ කලින් ලොරි වැඩි කරා. බොලෙක්. එන්නේ ඒකට මම ඒක තමයි යොදන්නේ. මේ විදුලි උපකරණ කතාව මතක් වුණා. දැන් බලන්න මේ ගානට අනුවත් මේ සමාන කාර්යයක් 16000 ලාභයක් ගන්නවා. එනිසා හිතනවා ඇත්තටම රටේ නම් ලංකාවට එන බලුණත් වෙන්නේ ඔක තමයි කතාව. 42000ට වරායට එනවා. වරායෙන් ඉඳිනකොට 57000යි. මේකක් තියෙනවා 16400ක ලාභය. කීයද? නිකන් හිතන්න 50000යි 60000යි 67000යි කිය 70000යි 80000කට අසන්න යනවා. වරායට 42000ට එන්නේ. දැන් වරායට වැගනාර එකක් එන්නේ ලක්ෂ 42ක විතර කියෝ. 40 විතර. එන්නේ 70ට අසන්න. මේ හැම එකක්ම එනවා. හොඳයි. ඔයාලා ලොකු වෙලා ගිහලා වාහන ගෙනන බිස්නස් එක. රටේ නම් ඉන්නනේ වන්නේ. ලංකාවේ නම් එළියට යවලේව පටන් ගන්න. හරිද? සමන් මිලදීගත් විදුලි උපකරණයේ විකිණීමේ රුපියල් 16400ක ලාභයක් ලැබීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා 115ක එකතු කළ අගය මත වැඩි බද්දක්ද ගෙවිය යුතුය. ඕ විදුලි උපකරණයේ විකිණීමක මිල සුළං වට ගානකට විකුණන්නේ. හරි.
දැන් ඒක මෙහෙමයි වෙන්නේ. පුතේ දැන් කවුරු හරි හිතනවානේ දැන් මෙයාගේ මේ මෙහෙම ඉස්සෙල්ලා වෙන්නේ. ඒක මං කියන්න. ඔය වැට් බද්ද එකතු කරලා අගේ මත බද්ද ගහන්නේ විකිණුම් මිලට. ඒක ඔළුවේ තියාගන්න. එකතු කරලා අගේ මත බද්ද ගහන්නේ විකිණුම් මිලට. එහෙනම් ඉස්සෙල්ලා විකිණුම් මිල දාන්න. විකිණුම් මිල නෑ විකිණුම් මිල නෙමෙයි අවු ලකුණු කරපිලා හරි විකිණුම් මිල. කීයද? 54600ට එයාගේ ලාභෙත් එකතු කරන්න ඕනේ 16400. කොලා එකක් දෙන්න. 6 4 1 11 එකක් විතර 6 රුපියල් 71000 කට තමයි යා මිල ලකුණු කරලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ සමන් රටේ නම් රුපියල් 40000කට ආවා. යා මුචතර විවෘතසයිසිල තීරු බද්දකුත් ගෙවල ඉවර වෙලා ඊට පස්සේ දැන් යාට සම්පූර්ණ වියදම ගිහිල්ලා තියෙනවා. නම් අපි දමු ෆ්‍රිජ් එකක් කියලා. සමන්ට මේ ෆ්‍රිජ් එක ලංකාවට ගේන්න රුපියල් 50 ලංකාවේ වරායෙන් එළියට ඇතුළට ගන්න රුපියල් 54600ක් වැය වෙලා. එතකොට සමන්ෙන් මොකද කරන්නේ? සමන්ට ලාභයක් ඕනේ නැත්නම් බෑනේ සමන්ට මේ වැඩේ කරන්න. සමන් මොකද කරන්නේ? රුපියල් 16400ක ලාභයක් එයත් තියාගන්න. එතකොට රුපියල් 71000ක් වෙනවා දැන් වටිනාකමක් මේ ෆ්‍රිජ් එකේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? සමන් මේක විකුණන්න යනකොට ලංකාවේ ජනරජයෙන් ආණ්ඩුවෙන් කියනවා මොකද කියන්නේ? සමන් ඇයි? එන්නේ සමන් කොහොම විකුණන්න බෑ. ආණ්ඩුවෙන් ජනරජයෙන් එල්ලගෙන කියන්නේ කවුද ඉන්නේ? අපි පාරිභෝගික සේවා අධිකාරිය වගේ ආවගේ ආයතනයක්. ඒක කියනවා කොහොම විකුණන්න බෑ. රටේ තියෙනවා මේ බදු ප්‍රතිපත්තිය. ඒකට අනුව එකතු කළා ගේ මත බද්දක් කිවන්නේ. ඒක මොකද කරන්නේ? 1000ට 100ට කොච්චරද? 15ක් නේ 1000 දුන්නේ. මෙන්න මේ විකිණුම් මිල 71000 නම් ඒකට 115ක වැට් බද්දක් දෙනවා. මෙයා මේක වැට් බද්ද. කොච්චරයි? 71000ට 115. ඒක සමාන මොකද කරන්නේ? අනේ මහත්යෝ ගන්න පාහිම කරන්න එපා. අයින්ට මගෙන් මෙහෙම කරන්න එපා. මෙහෙම කරන්න එක හරියන්නේ නැහැ කියනවා. වසර බින්දුව ඉඳලා වසර කියපායි වසරක් අද දිස්තා. හරි වසරක් බින්දුවයි වසර බින්දුව ඉඳලා වසර කියපායි වසරක් දිස්තා. එක්වරක් බින්දුව ඉඳලා එක්වරක් කියපයි එක්වරක් හදාගන්න. බින්දුවයි 5යි 6යි 10යි. මොකද කරන්නේ? බුදු මහත්යෝ රුපියල් 10650ක් කියවන්න ඕනේ. එපා මට දෙන්න බෑ කියන්න බෑ. මොකද කරන්නේ? හරි වාක්‍යය මං ගෙවන්නම් කියලා ගෙවනවා. ගෙවලිලා මොකද කරන්නේ? අනේ ඉතින් මගේ අහිංසක පාරිභෝගිකයෝ ඒ මිනිස්සුන්ගේ මොකුත් කරගන්න බෑනේ කියලා උගලන්ට මේ 71 දාන්න දෙනවා. පිස්සුද? Tamanගේ නෝනාගේ ඉන්නාම දෙන්න එහෙමත් මොකද කරන්නේ? මොනියරි ලියන්නේ. ඒක කරන්න බෑනේ මොනසෙ වෙන. පාරක් නේ කරන්නේ නේද? එයා මොකද කරන්නේ? ආදරණීය පාරිභෝගික ජනතාවට මිල වෙනස් කරනවා. මිල වෙනස් කරනවද නැහැ? එයා කියනවා මම අපි විකුණන්නේ 71 දා. එතකොට හැබැයි ඔයගොල්ලෝ ගෙවන්න ඕන කොච්චරද? 81600. දිනෙත් තාම දැන් දිනෙත් ගණන් දාන්න. දිනෙත් ගණන් දාන්න නේද? දිනෙත් තාම අංකල් ඒව කොහොමද මේ 81650ක් ගන්න? ඔයා මේකේ ගහලා තින්නේ 71 දායි අපිට ඒ ගානට දෙන්න කියලා. හරිද? ඊට පස්සේ කියන පුතා මෙහෙම. මගේ විකිරෝම් වල 71000. හැබැයි වැට් බද්ද වෙනම ගෙවන්න. අපි කියන්න මෙතන අපි 81650ක් ගෙවන්න. හරි. විකිරෝම් වල මෙච්චරයි. ඔය කඩේට ගියාම දැන් පහුගිය දවස්වල මමත් එක්ක දැනගත්ත Facebook එකෙන් ඒ කියන්නේ හරිම ප්‍රොසීඩියයි. අර මමත් ඇඟිලි විකිරෝම් වලට ඕක ගහනවා කියලා මේ ගාන අලුත් කරලා. එහෙම දෙමෙදී. මම පහුගිය 2023 අවුරුද්ද විතර මේ රටේ අරගල තිබ්බ කාලේ කියන්නේ Facebook එකේ කලින් ආණ්ඩුවට විරුද්ධව ෆයිට් ගියානේ. අපි එතකොට මේ එක් කෙනෙක් දාලා තිබුණා. එයා හෝටල් එකකට කෑම කන්නේ. හරි මම කියන්නේ මේ ඇත්ත එක්ස්පීරියන්ස් එක. මම මේ කෙනෙක් හෝටල් එකකට කෑම කන්නේ. කෑම කාලේ ගුරුනාට පස්සේ යාලගේ බිල තියෙනවානේ. ඒ බිලට 118ක් කොහෙද වැට් බද්දක් ගහලා. දැන් හිතන්න උන් කාලා බඩ වැරෙන්න කාලේ ඉන්නවා රුපියල් 10000 විතර කියලා. ඒකට 118ක් ගෙවන්න. එතකොට ඒගොල්ලෝ බිල ගෙවන්නේ 10000 ගෙවලා තවත් 118ක්. ඒ කියන්නේ 10000න් 118ක් කියනම නේ 1800ක් වගේ 110ක 1800. අපි 120ක් කියලා. 10000න් 120ක් කියන්නේ 110ක් කියන්නේ 10යි 120ක් කියන්නේ sorry 10000න් 110ක් කියන්නේ 10යි. හරි 120ක් කියන්නේ 2000යි. ඒතර ඒගොල්ලෝ 10000ක් ගෙවලා ඒත් එක්කම තව 2000ක් ගෙවනවා.
හරිද? 10000 කැෂියර් එකේ කියන්නේ හොටෙල් එකට යන්නේ 10000. 2000 ආණ්ඩුවට දෙන්න ඕනේ. ඒක තමයි වැඩ ගන්න. හරිද? හැබැයි හොටෙල් එක කියන්නේ අපි 10000 තමයි ඔයගොල්ලෝගේ කෑම වල ගන්න. ඇයි අපි 2000 කියවන්නේ? ඒක වැඩ ගන්න. ඒක ආණ්ඩුවට. පැහැදිලිද? දැන් අපි බලමු මොකක්ද දත්තේ කියලා. හරිද? ඒ නිසා අපින් තව මොකක් හරි ආයෙත් යන විකිණුම් මිල 81650. හරි. දැන් සම්පූර්ණයෙන් කතාව දන්නවා. හරි. 81650ට වික්කනම් හරි. දැන් කට්ටියගේ උත්තර ටික බලමුද? කාගේද හරි කියලා. අපි ඊළඟ ගානට යනවා. හරිද? රෙකෝඩින් ටික තියෙනවා. බලන්න බලන්න. මට මේ සුපිරි කුලක ගානක් අහුණා මං හිතන්නේ මං ඒක කරේ නෑ කලින්. මට ඒක අමති. හොඳයි. පොඩි වෙලාවක් අරගෙන හදන්න විනාඩි 12ක් වගේ අරගෙන හදන්න. ඊට පස්සේ මේ ගාන සාකච්ඡා කරලා අපි ක්ලාස් එක නතර කරනවා. ටක් ගාලා ගන්න. අලුතෙන් ආපු අය කුලක හදන්න දන්නේ නැතුව ඇති පුතේ. ඒ වුණාට කමන්නේ. ගාන පැහැදිලිව එහෙම දන්නේ නැති අය ගාන හොඳට පැහැදිලිව ලියා ගන්න. ඊට පස්සේ ගාන සාකච්ඡා කරද්දී හොඳට අහන්න. කුලක ගානන් අපි සාකච්ඡා කරලා දෙන්න රෙකෝඩින් එක දාලා තියන්නම්.
තව විනාඩි 2යි 3යි. මෙන්න හොඳ ප්‍රශ්නයක් අහලා. හරි. කට්ටිය හදලා ඉවරයිනේ. අපි සාකච්ඡා කරන්න හදන්නේ. විනාඩියකින් දෙකකින් කතා කරමු. හොඳයි. Zoom එකෙන් නම් උත්තර ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම සමාන නැහැ. මේක ඇත්ත. ඒකනේ හේතුව. ජීවීන් වෙනස්නේ පුතේ ඉන්නේ. ලෝකය කියන්නේ අත්‍තරම මහා ගොඩක් වෙනස් දෙයක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ මේ විශ්වය ගවේෂණය කරන්න එපා. හොයන්න විශ්වය ප්‍රසාරණය වෙනවා විතරයි. කියන්නේ අලුත් දේවල් හම්බ වෙනවා මිසක් හම්බ වෙන දේවල් වල ඉවරයක් නෙවෙයි. හොඳයි. නැගලා ඉවර කරමු. හරි.
සාමා පන්සල් රැගෙන යාමට සැකසූ මල් වට්ටියේ රතු සහ සුදු පැහැති මල් පමණක් ඇත. හොඳයි අපි ගාන සාකච්ඡා කරන්න යන්න හදන්නේ. ඊට පස්සේ ලකුණු දෙන්න. බලන්න පුතේ. ඉස්සෙල්ලම අපිට ඒගොල්ලෝ මේ බිංදු උපසටහනක් දීලා තියෙනවා. බට් ඒගොල්ලෝ නැක මේ නම් කරලා නැහැ. ඒගොල්ලෝ නම් කරලා නැහැ. හරිද? පුතේ සර්වච්ඡ කුලකේ මේ තියෙන්නේ මුළු ප්‍රමාණය දාන්න. අන්න එහෙනම් ඕගොල්ලන්ට ලකුණු හම්බෙන එකක් තමයි මේ ප්‍රශ්නේ. ඔයා කුලක ප්‍රශ්නේ දැන් කවුරු හරි කියනවා අනේ සර් මම නම් කුලක හදන්න දන්නේ නැහැ. ඔයා කුලක හදන්න දන්නේ නැතුවේදී. හැබැයි කුලක ප්‍රශ්නේ කරන්න එපා කියලා මං කියන්නේ. ඇයි? කුලක ප්‍රශ්නේ දත්ත ලකුණු කරත් ලකුණු හම්බෙනවා. මේ ಜಾති වාදනාවන්ට ගානක් කුලකේ. හරිද? මොකද්ද කියන්නේ බලන්න. සාමා පන්සල් යාමට සැකසූ මල් වට්ටියේ රතු සහ සුදු පැහැති මල් පමණක් ඇත. එහෙනම් මතක තියාගන්න මේකේ තියෙන්නේ රතු මලයි සුදු මලයි විතරයි. එහි ඇති මුළු මල් ගණන 30යි. එහෙනම් මුළු ප්‍රමාණය හැමතිස්සෙම ලකුණු කරන්නේ මේ වටේ තියෙන එකේ දාන්නේ. 30යි. අන්න ලකුණු කරන්නේ එච්චරයි. ඒකට 10න් එක ලකුණක් හම්බෙනවා. ඉන් 15ක් රතු මල්ය. 10ක් අරලිය මල්ය. රතු අරලිය මල් වන අතර 3ක් රතු අරලිය මල් වන අතර අනෙක් මල් නෙළුම් මල්ය. දැන් ඔයාලා මේ දෙකෙන් මොකද කරන්නේ? සමහරු එකක් ගන්නවා රතු මල් කියලා අනිත් එක සුදු මල් කියලා ගන්නවා. එහෙම පුළුවන්ද? සුදු නෙමෙයි. ඒතර එකක් රතු කියලා ගන්නවා එකක් සුදු කියලා ගන්නවා. එහෙම පුළුවන්ද? බෑ. එහෙනම් එකක් නෙළුම් මල් කියලා ගන්නවා අනිත් එක අරලිය මල් කියලා ගන්නවා. එහෙම පුළුවන්ද? බෑ. හොඳට මතක තියාගන්න. එකක් නෙළුම් මල් අනිත් එක අරලිය මල් කියලා හදාගෙන ගාන හදන්න. එකක් සුදු මල් එකක් රතු මල් කියලා හදාගෙන ගාන හදන්න. ಜಾති දෙකෙන් තියෙන්නේ. අපි ගමු මොන මල් ගාන තියෙන්නේ. රතු මල් 15යි කියනවා. අපි එන රතු මල් කියන්නේ. අපි නිකන් බලන්නේ එකක් රතු මල්. එකක් රතු මල්. අනිත් එක ගමු නෙළුම් මල් කියලා. අනිත් එක ගමු නෙළුම් මල් කියලා. නෙළුම් මල් කියලා. නෑ අපි අනිත් අරලිය මල් කියනවා අරලිය. හරි ඔයාලා සමහර කුලකේ වෙන විදියකට අඳීවි ඒ ප්‍රශ්නයක් නෑ අවසානයේ අපේ උත්තර සමාන වෙන්න ඕන. අන්න ඊට පස්සේ අපි කතා කරමු. හරිද? මේ ප්‍රශ්න වලට අහන උත්තර තුන සමානයි නම් ඔයාලා වෙනස් විදියකට දැක්කම නෑ. දැන් මම මෙහෙම ගත්තා එකලනේ මේක රතු මල් අරගෙන මේක නෙළුම් මල් ගත්තා වෙන්නත් පුළුවන්. එහෙම කරත් උත්තර හරියට එන්න පුළුවන්. හරිද? අපි ඉස්සෙල්ලා බලමු. 15ක් රතු මල්ය. එහෙනම් මේ රතු මල් කියන එක මේක සමහර ළමයි හිතනවා රතු මල් කියවම මේ කැලේ විතරයි කියලා. අනේ නෑ පුතේ. රතු මල් කියලා ඉදි කැලක් ගහලා දෙන්නේ මේ සම්පූර්ණ කුලකයට. මම මේක ඕගොල්ලෝන්ගේ ලේසියට කියනවා රවුම කියලා කියන මේ මම රවුම කියලා කියන්නේ මේ කුලකයට. රතු මල් කියලා කියන්නේ මේ ඔක්කොම. මෙතනින් නැහැ ඔක්කොම රතු මල්. මෙතනින් නැහැ ඔක්කොම අරලිය මල්. නැදින්නේ කොහොමද? රතු මල් වලටත් අයිති, අරලිය මල් වලටත් අයිති කියන්නේ. එහෙනම් රතු අරලිය මල්. මේ එළියේ ඉන්නවා නම් කවුද ඉන්නේ? එළියේ ඉන්නවා. එළියේ ඉන්නවා කියන්නේ අරලිය මල් වලට අයිති නෑ. අරලිය මල් වලට අයිති නෑ. එහෙනම් ඒක අරලිය මල් නෙමෙයි ඉන්නේ. එහෙනම් එළියේ ඉන්නේ නෙළුම් මල්. මේක තියෙන අරලිය මල් නෙළුම් මල්නේ. අරලිය මල් නෙමෙයි නම් එළියේ ඉන්නේ නෙළුම් මල්. හැබැයි එළියේ ඉන්න කට්ටිය රතු මලුත් නෙමෙයි. එහෙනම් එළියේ ඉන්නවා. සුදු නෙළුම් මල්. මල් තියෙන්නේ රතු සුදු. මම මේවත් මතක තියාගන්න. රතු සුදු තමයි මල් තියෙන්නේ. ඊළඟට නෙළුම් අරලිය. එහෙනම් මේ එළියේ ඉන්නේ කවුද? අරලිය මලුත් නෙමෙයි රතු මලුත් නෙමෙයි. එහෙනම් රතු මල් නෙමෙයි නම් සුදු මල්, අරලිය මල් නෙමෙයි නම් නෙළුම් මල්, සුදු නෙළුම්. මේ කැලේ ඉන්නවා. අරලිය මල් තමයි. හැබැයි රතු නෙමෙයි. රතු වලින් එළිය. හැබැයි අරලිය මල්. එහෙනම් කවුද? සුදු අරලිය. මේක රතු වලටත් අයිති, අරලිය මල් වලටත් අයිති. රතු අරලිය. මේක අරලිය නෙමෙයි. මේක අරලිය නෙමෙයි. හැබැයි රතු. රතු නෙළුම්. රතු නෙළුම්, සුදු නෙළුම්. රතු අරලිය. සුදු අරලිය. දැක්කද ගානට තියෙන්නේ? රතු නෙළුම්, සුදු නෙළුම්. රතු අරලිය, සුදු අරලිය. හතරම මේකේ තියෙනවා. එක්කෙනෙක් කතාව. දැන් දාන හැටි බලන්න. 15ක් රතු මල්. එහෙනම් රතු මල් කියන එක දාන්නේ මෙතනවත් නෙමෙයි. රතු මල් කිව්වම මේ ඔක්කොටමයි තියෙන්නේ. හරිද? 10ක් අරලිය මල්. ඔය තියෙන්නේ ගින්දර වගේ අකඩ 10ක් අරලිය මල්. අන්න ප්‍රධාන දත්ත දීලා නිසා තමයි මම හිතුවේ මේ දත්ත ගන්න ඕනේ කියලා. අරලිය කියලායි රතු මල් කියලායි. 3ක් රතු අරලිය මල් වන අතර රතු අරලිය මේ ඉන්නේ 3ක්. ඕන්න 3ක් රතු අරලිය වන අතර අනෙක් මල් නෙළුම් මල්. හොඳයි. දැන් මොකද කරන්නේ?
මේ දෙන්න එකතු වෙලා 15 හැදෙන්නේ. එහෙනම් 15න් 3ක් අඩු කරාම මෙතන 12. මේ දෙන්න එකතු වුණාම 15. 10න් 3ක් අඩු වුණාම 7. 7යි 12. එළියේ කීයක් ඉන්නවද කියන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නේ. මෙයයි එළියේ ඉන්න ටික එකතු කරාම 30ක් දෙන්න ඕනේ. ඒ කියන්නේ 12යි 3යි 7යි එකතු කරලා එළියට එකතු කරාම 30ක් දෙන්න. 12යි 3යි 15යි. 15යි 7යි 20 ඒකයි. 12යි 3යි 15යි 7යි 22. 30න් අඩු කරනවා 22. මේ තුන අඩු කරනවා 30. 30 කියන්නේ ඔක්කොම 8යි. එහෙනම් එළියේ ඉන්නවා 8. දැන් බලන්න මොකද්ද කතාව කියන්නේ? සුදු අරලිය මල් ගන්න කියන්නේ. සුදු අරලිය. සුදු මල් නම් රතු මල් වලින් එළියේ ඉන්නේ. රතු වලටයි තියෙන්නේ. හරිද? අරලිය. අන්න අරලිය මොකද? එහෙනම් මලින් ප්‍රශ්න උත්තරේ කියද? සුදු අරලිය හතයි. දෙවෙනි එක බලන්න. රතු නෙළුම්. රතු මල් ගොඩේ ඉන්නවා. අරලිය මල් නෙමෙයි. එහෙනම් මේකට යන්න බෑ. රතු මල් ගොඩේ ඉන්නවා. 12 රතු අරලිය. sorry. රතු නෙළුම්. තුන්වෙනි එක සුදු නෙළුම්. සුදු මල් නම් රතු මල් වලින් එළියේ. නෙළුම් නම් අරලිය මල් වලින් එළියේ. මේ දෙකෙන්ම එළියේ ඉන්නේ කීයද? මේ උත්තර තුන 7යි 12යි 8යි නම් ඔයා ඇත්තටම වැඩි. සතුටු වෙන්න ඔයාගෙන. අපි ඉස්සෙල්ලේකි ලකුණු දීලා ඉන්නේ. හරි. කවුද ඉන්නේව තියන අය? මට ඉස්සෙල්ලාම උත්තරේ වල තියෙනවා මෙලුල් කියන 7යි 12යි 8යි. හරි. හරි. ඒකට අපි මෙලුල්ට දෙනවා මොනවාද දෙනවා? ලකුණු 10ක් තියෙනවා. මොනවාද මේකවලදී? කියලා. ඔව් නේද? හොඳයි පුතේ. එහෙනම් අද ක්ලාස් එක ඉවරයි. පරිස්සමෙන් ක්ලික් කරගන්න. ඉස්සරහට ගන්න විනාඩියක්. අද සඳහා ආයි බදාදා ක්ලාස් තියෙනවා. බදාදා අලුත් පාඩමක් මම ඉතින් පටන් ගන්න දෙන්නේ. නේද? මම ඉතින් සුප්පත් ලැන්ස්ලා ඉන්න. ඒත් එක්කම ගෲප් එකට දාපු එකේ මේ වෙනකන් කරපුවා හැම රෙකෝඩින් එකක් හදනවා. ඉස් බලන්න. ඒවත් කරන්නේ මම ඔයගොල්ලෝ බලන්න. අපම හදාගන්න. අව අහන රෙකෝඩින් ලයිව් දුන්නා කියනවා කලින් අවුරුදු තුනි channel එකට පොඩ්ඩක් ඔයාලට ඔයාලට අදාළ පාඩම් ප්‍රශ්න සාකච්ඡාවක් උගන්වන ප්‍රශ්න සාකච්ඡාවක් බලන්න. මගේ channel එකේ ඉන්න. ඉතින් හැමෝටම good morning. අයුබෝවන්. සතුටුයි ඔයගොල්ලෝ යන පරිස්සමෙන් ඇක්ටිව් කරගෙන අපි කරවලා